ආයිබෝවන් අද අපි ටික ගැඹුරට ගිහින් බලමු සෛලීය මට්ටමින්ම පුරස්ති ග්‍රන්ථිය සහ වෘෂණ කෝෂවල සිදුවන දේවල්. ඒ කියන්නේ ව්‍යාධි වේදය ගැන. හරිම සරලව. ඉතින් මේක තමයි ප්‍රධානම ප්‍රශ්නය. මේක සාමාන්‍ය වර්ධනයක්ද නැත්නම් පිළිකාවක්ද? පුරුෂ ව්‍යාධි වේදය ගැන කතා කරද්දී මේ ක්ෂේත්‍ර දෙකේ තියෙන වෙනස්කම හරියටම අඳුනගන්න එක හරිම වැදගත්. අපි මේ විග්‍රහයෙන් බලමු පුරස්ති ග්‍රන්ථියයි වෘෂණ කෝෂයි දිහා බලලා මේ සාමාන්‍ය ඒ කියන්නේ පිළිකාමේ නොවන තත්වයන් සහ ඇත්තම භයානක රෝග අතර තියෙන වෙනස්කම් මොනවද කියලා. හොඳයි එහෙනම් අපි යමු පළවෙනි කොටසට. මුලින්ම අවධානය යොමු කරමු පුරස්ති ග්‍රන්ථියට. මේක ඇත්තටම වර්ධනයන් දෙකක් ගැන කතාවක්. විශේෂයෙන්ම වයසත් එක්ක බහුලව දකින්න ලැබෙන තත්වයකින් පටන් ගමු. මේ තත්වයට කියන්නේ ගැටිතිමය හයිපර්ප්ලේෂියාව එනම නැත්නම් අපි හැමෝම වගේ අහලා තියෙන විදිහට BPH කියලා. සරලවම කියවොත් මේක පුරස්ති ග්‍රන්ථිය විශාල වීමක්. හැබැයි මෙතන තියෙන වැදගත්ම දේ තමයි මේක පිළිකාවක් නෙවෙයි. ඒක මුලින්ම පැහැදිලිවම තේරුම් ගන්න ඕන. ඉතින් ග්‍රන්ථිය විෂාණ වෙනකොට මොකද වෙන්නේ? මෙන්න මේ වගේ රෝග ලක්ෂණ මතුවෙනවා. හදිස්සියේ මුත්‍රා කරන්න ඕන වෙන එක, නිතර මුත්‍රා කරන්න වෙන එක, විශේෂයෙන්ම රැට. එතකොට මුත්‍රා පිට වෙන්න අපහසු වීම, දහරාව දුර්වල වීම මේ ඔක්කොමටම හේතු එකයි. ඒ තමයි මුත්‍රා මාර්ගයේ අවහිර වීම. හිතන්නකෝ වතුර බටයක් කවුරු හරි මැදින් පෑගුවා වගේ දෙයක්. අන්න ඒ වගේ සරල සිද්ධාන්තයක් තමයි මෙතන වෙන්නේ. හරි. එතකොට ඇයි මෙහෙම වෙන්නේ? හේතුව තමයි DHT, ඒ කියන්නේ ඩයිහයිඩ්‍රෝටෙස්ටොස්ටෙරෝන් කියන හෝමෝනය. මේකෙන් වෙන්නේ ග්‍රන්ථි වගේම සම්බන්ධක පටකත් වර්ධනය වෙන එක උත්තේජනය කරන එක. විශේෂයෙන්ම පුරස්ති ග්‍රන්ථියේ ඇතුළත, ඒ කියන්නේ මුත්‍රා මාර්ගයේ කිට්ටුවම. අන්නේ ඇතුළත වර්ධනය නිසා තමයි මුත්‍රා මාර්ගයේ තද වෙලා අපි අර කලින් කතා කරපු රෝග ලක්ෂණ ඔක්කොම ඇති වෙන්නේ. දැන් බලන්න මේ සංසන්දනය BPH සහ පුරස්ති ග්‍රන්ථි පිළිකාව අතර තියෙන වෙනස්කම්. ඇත්තටම මෙතන තියෙන පුදුම සහගතම දේ තමයි මේ දික පිහිටෙන ස්ථානීය. BPH ඇති වෙන්නේ ග්‍රන්ථියේ ඇතුළත, මුත්‍රා මාර්ගයේ වටේට. හැබැයි පිළිකාව 70%ක් 80%ක්ම වගේ හැදෙන්නේ ග්‍රන්ථියේ පිටත. ඒ කියන්නේ පරියන්ත ප්‍රදේශයේ. අන්න ඒක තමයි ලොකුම වෙනස. පිහිටීමේ ඒ වෙනස නිසාම තමයි පුරස්ති ග්‍රන්ථි පිළිකාව මුල් කාලේදී කිසිම රෝග ලක්ෂණයක් නැතුව නිහඬවම තියෙන්නේ. මොකද ඒක වර්ධනය වෙන්නේ මුත්‍රා මාර්ගයෙන් ඈත ඉන්නේ. අන්න ඒ නිසා තමයි පිළිකාව හොඳටම පැතිරෙනකල් සමහර වෙලාවට කොඳු වැටපැලේ අස්ති වගේ තැන්වලට යනකල්ම රෝගය හඳුනා ගන්න බැරි වෙන පුළුවන් වෙන්නේ. සාමාන්‍ය පුරස්ති ග්‍රන්ථි පිළිකාව බහුලවම දකින්න ලැබෙන්නේ අවුරුදු 65 75 අතර වයස් කාණ්ඩේ. ඉතින් මෙතන තියෙන වැදගත්ම කාරණේ තමයි BPH සහ පිළිකාව කියන තත්ත්වයන් දෙකම වයසට යන එකත් එක්ක සම්බන්ධයි. හැබැයි ඒ වයස ස්වභාවය, හැසිරීම සහ විශේෂයෙන්ම ග්‍රන්ථිය තුල පිහිටීම සම්පූර්ණයෙන්ම එකිනෙකට වෙනස්. හරි. අපි දැන් පුරස්ති ග්‍රන්ථියෙන් මාරු වෙමු වෘෂණ කෝෂ පැත්තට. බලමු මෙතන කතාව කොහොමද දිගහැරෙන්නේ කියලා. අපි මේක පටන් ගන්නේ සංවර්ධනාත්මක ඒකල වර්ධනයත් එක්කම එන හැබැයි දීර්ඝ කාලීනව බලපෑම් කරන්න පුළුවන් ගැටලුවකින්. වෘෂණ කෝෂයක ගමන ඇත්තටම හරිම අපූර්වයි. කලල අවදියේදී උදරයේ ඇතුලේ හැදිලා පස්සේ ඉකිලි ඇල දිගේ පහළට ගමන් කරලා උපතත් එක්කම වගේ වෘෂණ කෝෂ මල්ලේ තැන්පත් වෙනවා. හැබැයි මෙන්න මෙතන තමයි අවදානම තියෙන්නේ. යම් විදියකට යොවුන් විය වෙද්දිත් ඒක පහළට ඇවිත් නැත්නම් ඒකට කියනවා ක්‍රිප්ටෝකිඩිසම් කියලා. එහෙම වුණොත් ශුක්‍රාණු ජනනය වෙන්නේ නැහැ. මේකෙන් සාමාන්‍ය ක්‍රියාවලිය වගේම ඒක වැරදුනොත් වෙන දේත් පැහැදිලිවම පේනවා. ඒ වගේම ශුක්‍රාණු ජනනය නොවන එක විතරක් නෙමෙයි ගැටලුව. අර විදිහට පහළට නොපෙමිණි වෘෂණ කෝෂයක කාලයක් ගියාම පිළිකාවක් හැදෙන්න තියෙන අවදානම ගොඩක් වැඩි. එතකොට පේනව නේද සංවර්ධනයේදී ඇතිවෙන ගැටලුවක් පසු කාලීනව පිළිකා අවදානමකට කොහොමද කෙලින්ව සම්බන්ධ වෙන්නේ කියලා. දැන් බලන්න වැඩිහිටියන්ගේ වෘෂණ කෝෂ පිළිකා ගැන කතා කරද්දී තත්ත්වය කොයි වගේද කියලා 95%ක්ම ඒ කියන්නේ අති විශාල බහුතරයක්ම මාරාන්තික ජන්මානුසෛල පිළිකා. හිතකර පිළිකා තියෙන්නේ 5%ක් වගේ හරිම පොඩි ප්‍රමාණයක්. මේකෙන් තත්ත්වයේ බරපතලකම හොඳටම පැහැදිලි වෙනවනි. මෙතන තියෙන අනිත් වැදගත් කාරණය තමයි වයස. මේ පිළිකා බහුලවම දකින්න ලැබෙන්නේ අවුරුදු 20ත් 34 අතර. ඒ කියන්නේ තරුණ වැඩිහිටි පිරිස අතර. මේක අපි කලින් කතා කරපු පුරස්ති ග්‍රන්ථි රෝගවලට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්. මොකද ඒවා වැඩිපුරම බලපෑවේ වයසගත අයට. අපි කියවනේ 95%ම ජන්මානුසෛල පිළිකා කියලා.
ඒ කාණ්ඩය ඇතුළේ ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා. සෙමිනෝමා සහ සෙමිනෝමා නොවන පිළිකා. සෙමිනෝමා කියන වර්ගය සාමාන්‍යයෙන් වෘෂණ කෝෂයටම සීමා වෙලා තියෙනවා. ඒක පැතිරෙන්නේ ගොඩක් කල් ගිහින්. හැබැයි අනිත් වර්ගය රෝගය අඳුන ගන්නකොටම ශරීරයේ වෙන තැන්වලටත් පැතිරලා තියෙන්න පුළුවන්. ඒ කියන්නේ මාරාන්තික කියන එක ඇතුළෙත් මේ පිළිකා හැසිරෙන විදිහේ ලොකු වෙනස්කම් තියෙනවා. හොඳයි. දැන් මේ විවිධ පිළිකා වර්ග ගැන කතා කළා. එතකොට මේවා තියෙනවද නැද්ද කියලා හොයාගන්නේ ප්‍රතිකාර කරනකොට නිරීක්ෂණය කරන්නේ කොහොමද? අන්න එතනට තමයි පිළිකා සලකුණු. එහෙමත් නැත්නම් ටියුමර් මාකර්ස් කියන දේ එන්නේ. මේවා රුධිර පරීක්ෂාවකින් හොයාගන්න පුරුවන් දේවල්. මේ බලන්න විවිධ පිළිකා වර්ගවලට විශේෂිත වෙච්ච සලකුණු තියෙනවා. යෝග්සැක් ටියුමර් එකට AFP, ට්‍රොෆෝබ්ලාස්ටික් ටියුමර් වලට බීටා HCG වගේ. හැබැයි මේවා පාවිච්චි වෙන්නේ රෝගිය අඳුන ගන්න විතරක්ම නෙවෙයි ඊටත් වඩා වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි ප්‍රතිකාරවලට පිළිකාව කොහොමද ප්‍රතිචාර දක්වන්නේ කියලා බලන්නත් ප්‍රතිකාර වලින් පස්සේ ආයමත් රෝගිය මතුවෙනවද කියලා ඉක්මනටම අඳුන ගන්නත් මේ සලකුණු හරිම ප්‍රයෝජනවත්. ඉතින් මේ සෛලීය මට්ටමේ කතාව දැනගන්න එකෙන් මොකද්ද වෙන්නේ? මේක නිකම්ම දැනුම විතරක් නෙවෙයි මේ මූලික වෙනස්කම්. ඒ කියන්නේ BPH සහ පුරස්ති ග්‍රන්ථි පිළිකාව අතර වෙනස, සෙමිනෝමා සහ සෙමිනෝමා නොවන පිළිකා අතර වෙනස. මේවා හරියටම තේරුම් ගන්න එක තමයි අනාගතයේදී වඩාත් හොඳ, වඩාත් ඉලක්කගත පරීක්ෂණ සහ ප්‍රතිකාර ක්‍රම හොයාගන්න තියෙන පළවෙනිම සහ වැදගත්ම පියවර.